ඔබ සුවවීමට කැමැතිදයි ඔහුගෙන් ඇසූසේක. ස්වාමිනී වතුර කැළඹෙන විට මා පොකුරට බස්සවන්නට කවුරුත් නැත. මා එන අතර අන් කෙනෙක් මට බලමුවෙන් බසින්නේ යයි කීවේය. නැගිට ඔබේ පැදුර රැගෙන යන්නේ ජේසුස් වහන්සේ ඔහුට වදාළසේක. දැන් යේසුස් ප්‍රශ්නයක් අහනවා. පැහැදිලි ප්‍රශ්නයක්. ඔබ සුවවීමට කැමැතිද? ඔව් නම් ඔව්, නෑ නම් නෑ. නමුත් මේ මිනිසයා ඔව් වෙනුවට සහ නෑ වෙනුවට සහ මොකක්ද දෙන උත්තරය? පොකුණ කලඹන විට පොකුණට බස්සවන්නට කවුරුත් නෑ. මා එන අතර අන් කෙනෙක් මට බලමුවෙන් බසින්නේ. මේ දෙන්නේ හේතුවක්. මේ දෙන්නේ හේතුවක්. නමුත් ජේසුස් බලාපොරොත්තු වෙන්නේ ඕද නැද්ද කියලා දෙන්න. ඔබ කැමතිද? ඕ නම් ඕ නෑ නම් නෑ. අද ඒ ප්‍රශ්නේ ඔබලුත් අහනවා. පුතේ නුඹ සුවවීමට කැමතිද? පුතේ නුඹ මා එක්ක ඉන්න කැමතිද? පුතේ නුඹ පාද නමස්කාරය කරන්න කැමතිද? පුතේ නුඹ මා තුළ විශ්වාසයෙන් ඉන්න කැමතිද? මොකද්ද අපි කියන්නේ? රාත්‍රී වෙනවා, බස් නෑ, පයින් යන්න වෙනවා, මගේ අතේ සල්ලි නෑ, ගෙදර ප්‍රශ්න, නෝනගේ ප්‍රශ්න, මගේ ළමයිගේ ප්‍රශ්න, මහත්තයාගේ ප්‍රශ්න, මට ඉන්න තැනක් නෑ. මේ මොනවද අපි කියන්නේ? හේතු. අපි හරි දක්ෂයි, හරි ආසයි හේතු දීලා තමාව සාධාරණීය කරණයට යන්නේ. ප්‍රබලවයි. ඉතා ප්‍රබල විදියට අපි මිනිස්සු විදිහට මේ හේතු කාරණාවල් දෙනවා. ඉතින් ජේසුස් නිතරම කරන්නේ විකල්පීය උත්තරයක් දෙන්න. නැගිට ඔබේ පැදුර රැකගෙන යන්න. මට ඔබ පොකුණට බස්සවන්න ඕනේ නෑ පුතේ. ජේසුස් ළඟ තියෙනවා අපි නොහිතන උත්තර. ඒ නිසා ජේසුට ඍජුව කෙලින් පැහැදිලිව උත්තර දෙන්න. ඔබට දෙස් පිටයි.